ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න මම තවත් ලස්සන කතන්දරයක් අරගෙන ආවා. මේ කතාවේ නම තමයි අම්බලමේ පිනා. එහෙනම් අපි කතාව බලමු. කාගෙත් වැඩපළ කරදෙයි. අම්බලමේ නිතර ඉඳී. බත් කන්නට ගෙදර දුවයි. පිනාගේ හැටි එහෙම තමයි. පිනා පුතේ මේ අහන්න අවුරුද්දත් ළඟයි උන්න. නැකතට කිරි බත්තු යන්න හොඳ වළඳක් අරන් එන්න කියලා පිනාගේ අම්මා කිව්වා. නෑඹිලි පොඩියත් බිඳිලා කොරහෙත් කටවට කැඩිලා හට්ටි මුට්ටි ඉරි තැලිලා නංගිත් කන්න ලව් කරා. ඔන්න ගෙදර තවත් වළං කැඩිලා. අම්මා දුන්න මුදල් අරන් පහුවෙනිදා පාන්දරින් පිනා පිටත් වී ගෙදරින් බඩල් ගමට ගියා පයින්. ඔන්න පිනා කියන පුතා බඩල් ගමට ගියා හට්ටි මුට්ටි අරගෙන එන්න. කුඹල් නැන්දේ මේ අහන්න. කුඹල් මාමේ මේ අහන්න. ඕනෑ තරම් මුදල් ගන්න හොඳ ඒවෙන් වළං දෙන්න. කුඹල් මාමයි කුඹල් නැන්දයි තමයි දුවේ පුතේ අපිට වළං හදලා දෙන්නේ. කුඹල් ඇත්තෝ ගජලා අපිට වළං ගොඩක් දුනි පිනාට. පහසුවෙන් අරන් යන්ට කදක් බැදලා දුන්නේ යසට. ඔන්න එයාට වළං කදක් බැදලා දුන්නා. එහෙනම් මම යනවා ඔන්න එන්නම්කෝ ඇවිත් යන්න. ඔහොම පොඩි තක් ඉන්න වරක මදුළු ටිකක් කන්න. මම කෑවට මදීනේ හිතට අම්මලටත් ගිහින් දෙන්න. ඔය මුට්ටියකට දමන්ට ගෙදර ගිහින් බැරිය කන්න. බලන්න මේ පිනා කියන පුතා කොච්චර හොඳයිද කියලා. ඒ පුරුද්ද බොහොම හොඳයි. එහෙම හිතන අයත් අඩුයි. අපේ හිතට හරි සතුටුයි. ඔහොම අයට දෙවියෝ බලයි. මදුළු ටිකක් මක්කොරන්ට පළුවක් දෙමු අරන් යන්ට. අද හෙටටම තව ඉදෙන්ට ගෙඩි තිබෙනවා ගහ පිරෙන්ට. ඉතින් මෙන්න මේ නැන්දයි මාමයි මේ පිනා පුතාට වරක පළුවක් දුන්නා. හිත සන්තෝෂෙන් පිරීලා කදේ බරට කුදු ගැහිලා. පිනා එනවා ගෙදර බලා වටපිට කිසිවක් නොබලා. ඔන්න දැන් පිනා ගෙදර යනවා. ගෙදරට මෙවැන් කොටසයි අනිත් කොටස විකුණන්ටයි. එවැන් මට සල්ලි කොටයි මගේ අත් මිට මෙදාසරුයි. අම්මට පට කම්බායයි නංගිට මල් චීත්තයයි. පොඩි නෑනට මුතු දෙපොටයි අරන් දෙන්ට පුළුවන් වෙයි. පිනා සතුටු සිතින් පිනා ලස්සන මල් හිනා හිනා. ගිමන් හරින්නට හිතුණා අම්බලමක වාඩි වුණා. ඉතින් මෙන්න මේ දැන් මේ පිනා පුතා අම්බලමක වාඩි වෙලා ගිමන් හරිනවා. සෑහෙන දුර පයින් ඇවිත් දැනෙනවා තද පිපාසෙකුත්. තියෙන්නේ පින්තාලියකුත් බීලා යනවා දිය ටිකකුත්. මෙන්න මේ අම්බලමේ තියෙන පින්තාලිය කියලා ජලයක් රැස් කරපු තැනක්. ඒකින් තමයි මේ පිනා පුතා දැන් ජලය බොන්නේ. පින්තාලිය ළඟට ගිහින් වතුර උගුරු දෙකක් එයින් බොන විට දඩි පිටි සද්දෙන් පෙරලෙනවා ඇහුනි වළං. අපොයි මගේ වළං කදට හොම්බෙන් ඇඳ පෙරලන්නට. මොකද ගොනෝ උනේ උඹට ඵලයන් ඔතනින් අහකට. ගොනා ඊට කනක් නොදී පයින් ගසා පහර දිදී. පැණි වරකා සුවඳ වැදි වරක කන්න වළං බිඳී. අම්බලමේ පිනා පිනා දැසි කඳුළු පුරවගෙන. හිත අත් දෙක බදාගෙන හැඬුවා දුක කියාගෙන. අහල පහල අය ආවා මගියෝ නැවතී බැලුවා. ගොනා කරපු දේ දුටුවා අපොයි වෙච්ච දේ කිව්වා. අම්බලමේ පිනා පිනා වළං කඩක් ගෙනාගෙන. ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා. ඔන්න ඕක තමයි ඔයාලා දන්න කවිය. හිනා යන්න වැඩේ තමයි පිනා අඬන නිසා දුකයි. ලොකු ඇත්තෝ අනේ කියයි පුංචි එවුන් කැකිරි පලයි. ආරච්චිත් එහි ආවයි කරපු දේට අච්චු ලැබෙයි. ඒත් වරද ගොනා අතේ අලාභ ගන්නේ කොහොමී. කවුරුත් කතිකා කෙරුවා මුදල් ටිකක් එක් කෙරුවා. පිනා අතට දී කිව්වා වළං ගන්න යයි කිව්වා. බලන්න දුවේ පුතේ මේ ගමේ මිනිස්සු කොච්චර හොඳයිද කියලා.
බුදු අම්මෝ කාසි ගොඩයි මේ ලැබුණේ ගුණා නිසයි. ගොනෝ උඹට පින් සිදුවෙයි උඹත් එක්ක යන්න හිතයි. අම්බලමේ පිනා පිනා ගොනාගේ පිට උඩ නැගුණා. ගොනාගේ පිට යනවා පිනා දැක කාටත් හිනා හිනා. ඉතින් දුවේ පුතේ ඔන්න ඕක තමයි අම්බලමේ පිනාගේ අපි දන්න කවියේ කතන්දරේ. ඉතින් ඔයාලා මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න.